දැන් දුලක්ෂි අපේ රටේ තරුණයෝ ඉන්නවා. මේගොල්ලොන්ට ව්‍යාපාරයක් පටන් ගන්න කොහෙන්ද කියලා ඉවරලා පටන් ගැනීමේ තැනක් නැහැ. අතරමං විලා වගේ තමයි ඉන්නේ. හැබැයි අපි හැම වෙලේම මේගොල්ලෝ උත්තේජනය කරන්න ඕනේ. අපි කොහෙන්ද ව්‍යාපාරයක් පටන් ගන්න කියන එක අපි කියන්න ඕනේ. දැන් අපි ගා මෙන්න මේ ආයතනය ගත්තාම මේ ආයතනයේ සෑහෙන මැෂිනරිස් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ මැෂින් වලින් තමයි අපේ ආර්ථිකය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ. මොකද අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් නිෂ්පාදන වැඩි වෙන්න ඕනේ නේද? එතකොට ඔයාට මොකද්ද කියන්න පුළුවන් වෙන්නේ මේ බලන් ඉන්න පාරිභෝගික මහතුන්ට? ඇත්තම කිව්වොත් සමහර වෙලාවට ගෘහණියෝ රස්සාවකට යන්නේ නැහැ. ඒගොල්ලෝ යන්න කැමති නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට තියෙනවා ඒගොල්ලන්ට දුර රස්සාවකට යන්න බෑ. ළමයි බලාගෙන ගෙදර ඉන්න ඕනේ. හැබැයි ඒ වගේ දේවල් වලටත් කොකෝ ඩ්‍රීම්ස් එකේ අපේ විසඳුමක් තියෙනවා. ඔව් දැන් මේ වගේ මැෂින් එකක් ගත්තාම ඇත්තටම අපිට ගෙදර ඉඳන් හැමදේම කරන්න පුළුවන්. දැන් ඔන්ලයින් දියුණු වෙලා තියෙනවා. Facebook වල දාලා ඉවරලා අපිට මොකක් හරි නිෂ්පාදනයක් හදලා විකුණන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කාරියක් අපිට හදන්න පුළුවන් නේද? මොකක් හරි පවුඩර් එකක්. හරි පවුඩර් එකක් අපිට හදන්න පුළුවන්. සුදු ලුණු මිශ්‍ර කරලා ඉවර වෙලා අපිට තව දේවල් ඇඩ් කරලා ඉවරලා හදන්න පුළුවන්. මේ වගේ අලුතෙන් දෙයක් හදලා ඉවරලා අපිට මේක ඔන්ලයින් විකුණන කරන්නත් පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ අපි ගාව තියෙනවා මේ මැෂින් එක සම්පූර්ණ සුදු යකඩ කෑලි මිරිස් කුඩු 3-5 ගම් මිරිස් කහ සේරම කොටන්න පුළුවන්. ඒ වගේම දාන්න වර්ග. දාන්න වර්ග තෙතහල් ඒ වගේ දෙයක් වුණත් මේකෙන් කොටන්න පුළුවන්. පැයකට කිලෝ 30 වගේ කැපැසිටි එකකට යන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි ඔයා කැම්පස් යන කෙනෙක් නම් ඒ කියන්නේ ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා නම් ඒත් ඔයාලට මේ මැෂින් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙමත් නැත්නම් ඔයා සිල්ලර බඩු කඩයක් කරනවා නම් ඒත් මේක වැදගත් වෙනවා. මොකද සිල්ලර බඩු කඩේ කරන ගමන් ඔයාට පුළුවන් මේ මැෂින් එක දාලා ඉවරලා එන පාරිභෝගිකයන්ට මෙන්න මේ පිටිටිය කොටලා දෙන්න. ඒ වගේම ගමේ තියෙන ඔයාට පිටිටිය කොටලා දුන්නා නම් ඒත් ගාණක් ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පිටි කිලෝ එකක් කොටන්න රුපියල් 80ක වගේ මුදලක් ගන්නවා හැම පැත්තකම හැම ප්‍රදේශයකම. ඉතින් මේකෙන් සාමාන්‍ය පැයට කිලෝ 50 60ක් වගේ ප්‍රමාණයක් කොටා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට අපි පැයකට කිලෝ 20ක් කොටලා දුන්නොත් අපිට කොච්චර ආදායමක් තියනවද? ඉතින් ඒක නිසා අලුතෙන් හිතන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ දුලක්ෂි ඉන්නවා කතා කරන්න 076යි 20යි 20යි 926ට වැඩි විස්තර දැනගෙන මේ වගේ මැෂින් එකක් අරගෙන ඔයාලට පුළුවන් දිනුවටපත් වෙන්න.